කියන්න බෑ රූම් එක ගැන. හොඳයි. ටෙන්ට් එකේ ඉඳලා ආවේ අපි. උන්න විදිහට මලාවදයි කියනවා. ලක්සිරියක් හම්බුණා ලක්සිරියක්. බජට් කැම්පින් ඇවිල්ලා ලක්සිරියක් හම්බුණා. වැඩියෙන්ම සතුටු වෙන්නේ මෙන්න මෙයා තමයි. අපි ඉන්නේ නකුරු. දැන් කාලිවල යනවා අන්නේ ලේක් නකුරු ගේම් ඩ්‍රයිව් එකට. දැන් අපි ඉන්නේ නකුරු කියන නගරේ. මෙතනට එනකොට එන්න අපිට පැය 5ක් විතර ගියා මසයි මාරා ඉඳලා. කිලෝමීටර් තියෙනවා 230ක් විතර. මේ නගරේ කිට්ටුව තමයි මේ ලේක් නකුරු කියන එකක් තියෙන්නේ. මේ තියෙන ලේක් නකුරු නැෂනල් පාර්ක් එක. දැන් මෙතන එක ගේම් ඩ්‍රයිව් එකට යන්න හදන්නේ. ලේක් නකුරු නැෂනල් පාර්ක් එක ගොඩක් වෙලාවට ප්‍රසිද්ධලා තින්නේ ෆ්ලෙමින්ගෝස්ලටයි, බ්ලැක් රයිනෝ, ඒ වගේම වයිට් රයිනෝ, ඒ වගේම රොස්ටයිල් ජිරාෆ්ලට. මෙතන ඉන්න ජිරාෆ්ලා වෙනස්. රොස්ටයිල් ජිරාෆ්. කකුල් අතර සුදු පාටයි. මේ ලේක් නකුරු පාර්ක් එකේ ඉන්නේ මසයි ජිරාෆ්ට වෙනස් වෙනස රොස්ටයිල් ජිරාෆ්. වෙනස කකුල් අතර සුදු පාටයි. මේකේ කිල්ලෝගේ මූණ පේන්නේ. May pating na kayo. Teka. අර ඇඟ කහනවා අර මෙයා වලට දාන්න දැක්ක. ගා තුල කහනවා මේ. අර අතන ඉන්න ජිරාෆ්. එයා කසා ගන්නවා ඇඟ එයාගේ අර මේ පැලේ අතුල අතුල. ලංකාවේ ආර දැන් පේනවා තුන හොඳට තුන්දෙනා zebra තියෙනවා. zebra කෙනෙක් වෙන කොන්සල් එකකට. අතර තව එහාට වෙන්නත් රයිනෝ කෙනෙක් ඉන්නවා පස්සේ. ඌ දැන් පේන්නේ නැහැ. මේ දැන් අපිට පේන්නේ වයිට් රයිනෝස්ලා. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ටොන් 2ක් විතර බරයි. ඒ වගේම ගොඩබිම ඉන්න විශාලතම සත්වයෙක් කියලා විදිහට සැලකනවා. මේගොල්ලෝ හරිම සාමකාමී කට්ටියක්. ගොඩක් වෙලාවට මේගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය වෙන්නේ තනකොළ. මේ වයිට් රයිනෝ කියන නම හැදලා තියෙන්නේ ඇඟේ පාටින්ද නෙමෙයි. මේක ඒගොල්ලන්ගේ පළල් කට හින්දා. ඒක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරනකොට වැරදිට ට්‍රාන්ස් වෙලා වයිට් වෙනුවට වයිට් රයිනෝ කියලා නම හැදිලා තියෙනවා. මසයි මාරාවල වගේම අපිටත් මේ නකුරු වල ගොඩක් සීබ්‍රාලා ඒ වගේම රොස්ටයිල් ජිරාෆ්ලා ගොඩක් බලා ගන්න පුළුවන්. දැන් මේ අපි ළඟ ඉන්නේ නකුරු ලේක් එකට.
මේ ඇතින් රෝස පාට පේන්නේ ඔක්කොමලා මේ ෆ්ලෙමින්ගෝස්ලා. මේ විලේ වතුර ඇල්කලයින් වෝටර් කියන්නේ ශාරීය වතුර තියෙන්නේ. මේක සාමාන්‍ය ෆ්‍රෙෂ් වෝටර් නෙමෙයි තියෙන්නේ. නමුත් මේ දේශගුණ විපර්යාසය හින්දා මේ ප්‍රදේශයට වැටෙන වර්ෂාව වැඩිකම හින්දා මේ ශාරීය ගතිය අඩු වෙලා දැන් ෆ්‍රෙෂ් වෝටර් තත්තර මේ විල කැමින් පත් වෙනවලු. මෙතනදී අපිට ෆ්ලෙමින්ගෝස්ලා සෑහෙන ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ග්‍රේට් වයිට් පෙලිකන්ස්ලා විවිධ තාරාවෝ ಜಾති ඒ වගේම ගොඩක් කුරුළු විශේෂ අපිට සෙරේට ගොඩාක් බලා ගන්න පුළුවන් වුණා. මේ ෆ්ලෙමින්ගෝස්ලා මෙතන ගොඩක් ඉන්නේ මේ විලේ වර්ධනය වෙන ඇල්ගී జాතියක් ගන්න. ඒ ඇල්ගී වල ගුණාත්මක භාවය වැඩි වෙනකොට මේ ෆ්ලෙමින්ගෝස්ලාගේ තියෙන රෝස පාටත් වැඩි වෙනවලු. ඇල්කලයින් වෝටර් හින්දා තමයි මේ ඇල්ගී හැදෙන්නේ. ඒව කන්න ෆ්ලෙමින්ගෝස් වෙනවා. ඒ දැන් අඩුවද? දැන් ෆ්‍රෙෂ් වෝටර් එකතු වෙලා ලොකු වෙලා මේක. ඇල්ගී ප්‍රමාණය අඩු වෙලා. මෙතන මේ අපිට පේන්නේ ග්‍රේට් වයිට් පෙලිකන්ස්ලා ගොඩාක් වාඩිලා ඉන්නවා. Why the flamingos are less pink now? Because lack of algae. It's the food they With the that food, color from the food they eat. With the food they eat. Yeah, what මතක නෑ දාරේ වැලිෂාවල බ්‍රෙඩ් පාක් එක තිබුණා. ඉස්සර ඔක්කොම දාලා. ඉතින් දැන් නේ ආවේ. Rahman galiba bakıyorum. Ondan kita keluar kalau gengnya nih kalau gitu. Kita lagi
බලන් ඉඳන් එනවා ටික ටික මේ පැත්තට. අර වල් පේනවනේ ඇත ග්‍රීන් කලර් බුෂස්. අන් දැන් එනවා. එන්නේ කොහෙද? දැක්කද? හා? කොහේ ඉන්නේ? ඉන්නවා. අනු යනවා රෙහෙට. අර පුතේ සාරි කෙවිලගෙන යන පේනවද ඔයාලට? අනේ පුතේ මේ ජීප් එකේ ඔහොම කෙලිප් බලන්න. ඔය ගස් දෙක ගන්න බලන්න. Maybe you put him up. ගස්වල යටපත් පල්ලෙහා හරියෙන් බලන්න. ගස්වල පල්ලෙහින් බලන්න. සතට කෙවිලගෙන නෑ ඔයාලා මේ ෆ්ලැට් ඒරියා එක දිගේම බලාගෙන ඉස්සරහට බලාගෙන අපිට නපුරවලදී විශේෂයෙන්ම දුර්ලභ සතෙක් කියන බලන්න හරි අමාරුම සතෙක් දිවියා බලා ගන්න පුළුවන් නේද? මෙයා ඉම්පාලා රංචුවකට පනින්න මාන බලමින් හිටියේ උනාට වැඩේ සාර්ථක වුණේ නැහැ. Utaseko. නකුරුවලදී අපි දිවියා දැක්කත් එක්කම අපේ බිග් 5 ටාගට් එක සම්පූර්ණ වුණා. නකුරුවලදී අපි දැක්කා දිවියා, එතකොට බ්ලැක් රයිනෝ, එතකොට මසයි මාරවලදී අපි දැක්කා සිංහයා, කේප් බෆලෝ, අනිත් එක්කෙනා තමා ඇෆ්‍රිකන් එලිෆන්ට්. මේ ඉන්නේ අර දිවියා මාන බලපු ඉම්පාලා රංචුව. අවසරකට වගේ අපිට දිවියා හන් කරන එක බලා ගන්න බැරි වුණාද? මේ පැත්තෙන් හරියම දැක්කද? මෙහෙට එන්න ටික ටික. මෙතන මේ පේනෙත් වයිට් රයිනෝසර්. මේ ඉන්නේ බ්ලැක් රයිනෝ. අපිට එක්කෙනයි බලා ගන්න පුළුවන් බොහොම දුර්ලභ සත්ත්වෙක්. This both are white rhino. This is white line because they eat grass. Uh-huh. You know the one we saw there Yeah, was Black one. black one. Yeah, that was black, not in color, but because it eats leaves. Its mouth is pointed. The mouth of this one is white. Ah, So this one feed on grass, the other one feeds on the leaves. 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 3 leaves. 3 leaves. Okay, just ඔය හරකේ. very fast it gives a look. මේ හරකේ කළු එකද? Yeah, okay. කේප් You can take it, yes.
අලුත් ඇවිල්ලා එළියටනේ. උගේ මේ ෆෝන් එක විතරයි. අම්මා අර මේගොල්ලන්ට මේ වයිට් රයිනෝ කියන්නේ ඇඟේ පාට හින්දා නෙමෙයි. මේගොල්ලොත් කළු පාටයි. නමුත් මේගොල්ලන්ගේ කටේ හැඩය ඉඳ තමයි වයිට් ඇත්තටම වයිට් එක වයිට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වයිට් රයිනෝ වෙලා. එකෙන් කිව්ව බ්ලයින්ඩ්. ඒක බ්ලයින්ඩ්. ඒගොල්ලෝ එක්ස්ටින්ක්ට් ඒගොල්ලෝ අඩුයි. මේකට ජිරාෆ් ලයින් හොයන්න. මේ ඉන්නේ රොස්ටයිල්ඩ් ජිරාෆ් කෙනෙක්. ඒගොල්ලෝ බලන්න ඒගොල්ලන්ගේ කකුල් අතර සුදු පාටයි.